ඔයත් වීඩියෝ එඩිටිං වැඩවලට CapCut ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් ඔයා මේ වෙනකොට අනිවාර්යයෙන්ම දන්නවා CapCut ඇප්ලිකේෂන් එකේ ගොඩක් ෆීචර්ස් ප්‍රෝ ෆීචර්ස් විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. කෙලින්ම කියනවා නම් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න අනිවාර්යයෙන්ම ප්‍රෝ වර්ෂන් එක තියෙන්න ඕනේ. මමත් මගේ ගොඩක් එඩිටිං වැඩවලට යූස් කරන CapCut ඇප්ලිකේෂන් එක. මම දැනටත් මගේ වීඩියෝ එක එඩිට් කරගන්න එක, ඉෆෙක්ට් දාන එක, ඒ හැමදේම කරගෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න වඩාත් කිසිම අවුලක් නැතුව කරගන්නවා. ඒ විදිහට CapCut ඇප්ලිකේෂන් එක හදාගන්න ඇප්ලිකේෂන් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් බලමු ඒ විදිහට කරගන්න ඕනේ වෙනස්කම් ටික කරගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. හරි එහෙනම් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මගේ දැනට තියෙන CapCut version එක. මෙතන setting ලකුණු ගාවට ගියපුවාම මෙතන වෙනවා version 1.4 කියලා. ඒ කියන්නේ මං ගාව තියෙන පරණ version එක. මම දැනටත් මගේ වැඩවලට use කරන මේ version එක. ඔයාලට පේනවා මම project කීපයක් create කරලා තියෙනවා. එහෙනම් මෙතනින් ඉස්සරහට කරන දේවල් ටික හරියට බලා ගන්න. මේ දේවල් ටික හරියට follow කරොත් එimhe ඔයාලට පුළුවන් මේ විදිහට පරණ version එකම දිගටම use කරන්න. එහෙනම් CapCut application එකෙන් අයින් වෙමු. ඒක ලව කරන්න ඕනේ ඔයාගේ දැන් තියෙන CapCut application එක අයින් කරගන්න එක. ඒක කරන්න control panel එකට යන්න ඕනේ. control panel එකේ මෙන්න මෙතන programs වල තියෙනවා uninstall a program කියලා. ඒක click කරන්න. එතෙන්දී ඔයාගේ machine එකේ තියෙන ඔක්කොම program ටික පෙන්නනවා. ඔයාලට දැන් delete කරන්න ඕන CapCut එකනේ. CapCut application එක click කරන්න. මෙතන අහනවා uninstall or change application කියලා. ඒක yes දෙන්න. are you sure to uninstall a CapCut කියලා අහනවා. ඒක ඔයා okay කරන්න. එතන අර ටික් එක තිබ්බේ ඒ ටික් එක දාලා දෙන්න අවුලක් නැහැ. එහෙනම් දැන් complete. එහෙනම් දැන් ඔයාලට පේනවා CapCut කියන application එක machine එකකින් අයින් වුණා. ඊළඟට මෙතනින් අයින් වෙන්න. ඊළඟට ඔයාලට මම link එකක් දීලා තියෙනවා description එකේ. ඒකේ තියෙනවා up to down website එක. ඒ website එකේ තියෙනවා CapCut application එකේ පරණ version ටික සේරම. මෙන්න මෙතන තියෙන old versions of CapCut කියලා. මෙතන version 6.0 ඉඳලා පල්ලෙහාට ඔක්කොම තියෙනවා. 1.0 දක්වා. මෙතෙන්දි මම use කරන්නේ 1.4 කියන version එක. ඔයාලට තියෙන මේ click කරලා normal download කරගන්න. ඒක download වෙනවා normal file එකක් විදියටම. download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට setup එක තියෙනවා. ඒක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ box එකක් එයි. මෙතන agree with CapCut කියලා දාන්න. ඒකල්ලා install now දෙන්න. දැන් ඔයාලට පේනවා CapCut application එක install වෙනවා. මේක skip කරන්න එපා. ටික වෙලාවක් යනවා මේ වැඩේට. තාම 99යි බලමු. හරි දැන් මෙතන start now දෙන්න. environment testing එකක් යනවා. ඒකත් run වෙන්න දෙන්න. එතනින් බලන්න අපි machine එක ගැලපෙනවද CapCut version එක run කරන්න කියලා. හරි. confirm කරන්න පුළුවන්. ඊළඟට මේක run වෙන්නේ මෙතනදී මේක ටක් ගාලා close කරගන්න. ගොඩක් කියලා open එකේ තියන්න එපා. එතකොට auto update වෙනවා. ඊළඟට ඔයාලන්න this PC එකට. ඒකේ local disk C එකේ ඔයාගේ users කියලා ෆයිල් එකක් ඇති. එන්න ඒ ෆයිල් එක ක්ලික් කරන්න. ඒකේ තියෙනවා ඔයාගේ නමට ෆයිල් එකක්. එන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන app data කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක ඔයාලට පෙන්වන්න නැත්නම් මෙන්න මෙතන view කියන option එකට යන්න. එතන show කියලා option එකක් තියෙනවා. ඒකේ hidden items කියලා තියෙනවා. එන්න ඒකට ටික් එක දාලා නැත්නම් මේක පෙන්වන්නේ නැහැ. දැක්කද? ආයෙමත් view එකට ගියා, show එකට ගියා, hidden items වලට ටික් එක දාන්න. එහෙම කරපුවාම app data කියන එක පෙන්නනවා. app data කියන එකට යන්න. ඒකේ local කියන ෆයිල් එකට යන්න. ඒකේ තියෙනවා CapCut කියලා ෆයිල් එකක්. ඒක ක්ලික් කරන්න. එතන තියෙන user data කියන ෆයිල් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ ෆයිල් සෙට් එකක් එනවා. එතන තියෙනවා download කියලා ෆයිල් එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ලවා මෙන්න මෙතන පොඩි fake folder එකක් create කරගන්න ඕනේ. ඒකට right click කරලා
නිව් ගිහිල්ලා ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. මේක ඔක්කොම ගහන්න ඕනේ සිම්පල් වලින්. මෙතන ටයිප් කරගන්න ඕනේ update.exe කියලා. ඒ ඔක්කොම සිම්පල් අකුරු වලින් තමයි ටයිප් කරගන්න ඕනේ. ඒකලා මේක එන්ටර් කරන්න. එතෙන්දී if you change the file name extension the file might become unusable. Are you sure you want to change it? ඒක yes දෙන්න. එතෙන්දී ඔයාලට මෙන්න මේ වගේ ෆෝල්ඩර් එක ක්‍රියේට් වෙයි. ඊට පස්සේ ඔයා මේක ආයෙමත් රයිට් ක්ලික් කරන්න. ඒකේ properties යන්න. properties කියලා මෙන්න මෙතන attributes කියලා section එකක් තියෙනවා. ඒකේ read only කියන option එක දෙන්න. ඒකලා okay කරන්න. දැන් ඔය application එක කරගන්න ඕන වෙනස්කම් ටික කරගත්තා. දැන් ඔයාලට මේකෙන් අයින් වෙන්න පුළුවන්. දැන් ඔයාලට සාමාන්‍ය විදිහට ඔය CapCut application එක run කරන්න පුළුවන්. එතන start creating වලට යන්න. ඊට පස්සේ යන් effects වලට effect වල ඔයාලට පේනවා දැන් අලුත් version එකේ pro තියෙන ඔක්කොම effect ටික මෙතන free එකේ තියෙනවා. ඔයාලට ඕන එකක් use කරන්න පුළුවන්. ඊළඟට transitions වලට ගියොත් එහෙම ඒකෙත් ඔක්කොම transition ටික free තියෙනවා. ඊළඟට filters ගත්තත් filters ඔක්කොම free තියෙනවා. කියන්නේ මේ pro features ටික ඔක්කොම ඔයාලට කිසිම අවුලක් නැතුව use කරන්න පුළුවන්. වීඩියෝ එකේ දෙන ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරලා යූස් කරන්න දිගටම කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මේ වැඩේ වැඩ කරාද නැද්ද කියලා. මම ප්‍රශ්නයක් තිබුත් අහන්න මම අනිවාර්යෙන් උත්තරයක් දෙන්නම්. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.